දෙන්න ටිකක් විසි. ඒක හින්දා ඇත්තටම අපි දෙන්නටම වෙඩින් එක ප්ලෑන් කරන්න ටයිම් එකක් නැහැ. ඒ නිසා අපි දෙන්නට වෙඩින් ප්ලෑනර් කෙනෙක් ඕන වුණා. එතකොට මගේ යාළුවෙක් මාර්ගයෙන් තමයි අපට සමීරව හම්බ වෙන්නේ. සමීරට මම ඉස්සලම කෝල් එකක් ගන්නේ. ඊට පස්සේ සමීර මාත් එක්ක කතා කරලා මගේ අයිඩියා එක මොන වගේද එතෙන්දී ඇත්තටම මම සමීරට කිව්වේ හරිම සුළුවෙන් අදහස මගේ හිතේ තියෙන මොකක්ද කියන එක. ඊට පස්සේ සමීර තමයි අපේ වෙනුව එකත් එයා මගේ හිතේ තිබ්බ වෙනුව එකක් තිබුණා. ඒකට කතා කරලා සමීර අපට ඕන විදියට හැමදේම සමීර තමයි ඊට පස්සේ ප්ලෑන් කරන්න පටන් ගත්තේ. ඒ වගේම අපට මේ විදියට වෙඩින් එක කරගන්න ඒ අයිඩියාස් ඔක්කොම ඊට පස්සේ සමීර තමයි අපට දෙන්න පටන් ගත්තේ. මොකද අපිට එච්චර ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ මේක අපට ඕන විදියට කොහොමද කරගන්න කියන එක. අපිට තීක්ෂණාවයි බිම්සරවයි මුලින්ම මීට් වුණාම අපිට තිබ්බ ප්‍රධානම දේ තමයි ඒගොල්ලගේ වෙන්යු එක ෆයිනලයිස් කරගන්න එක. ඉතින් තීක්ෂණාගේ බිම්සරගේ තිබ්බා රික්වයර්මන්ට් එකක් ඒගොල්ලෝ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ටයිප් එකට ඒගොල්ලගේ ඉවෙන්ට් එක ප්ලෑන් කරනවා කියන අදහසක් තිබ්බා. ඉතින් ඒකත් එක්ක අපි වෙන්යුස් කීපයක් අපි සජෙස්ට් කරලා අපි අන්තිමට අපි එක ලොකේෂන් එකක් ෆයිනලයිස් කරගත්තා. කපල් එකත් එක්ක ඒක මම විසිට් කරලා කපල් එක ඒ ලොකේෂන් එකට ගොඩක් කැමති වුණා. ඉතින් ඒකත් එක්ක කපල් එක ගොඩක්ම මේ කන්සෙප්ට් එකට කන්සර්න් වෙලා ඉන්න නිසා මම පොඩි සජෙෂන් එකක් දැම්මා. අපි මේක කරමු සස්ටේනබල් වෙඩින් එකක් විදිහට සහ ලංකාවේ කරන පළවෙනි කාබන් නියුට්‍රලයිස් කරපු ඉවෙන්ට් එක විදිහට. සහ විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා කපල් එකට ලංකාවේ මීට කලින් කෙරිලා නැති අලුත්ම දෙයකට අලුත්ම කන්සෙප්ට් එකකට ඒගොල්ලෝ කැමති වුණා. ඒක ලොකු රිස්ක් එකක් කපල් එක පැත්තෙන්. නමුත් මම වෙඩින් ප්ලෑනර් කෙනෙක් විදිහට මගේ තියෙන අවුරුදු 11ක වෙඩින් ප්ලෑනින් එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කපල් එකවත් ගයිඩ් කරගෙන අපි ඒ තර්ඩ් පාර්ටි ඕගනයිසේෂන් එකෙන් දීපු ඇඩ්වයිසර්ස් ටිකත් ඉන්ක්ලූඩ් කරලා අපි හරි ලස්සනට මේ කන්සෙප්ට් එක හැදුවා. එතනදී ඉන්විටේෂන් කාඩ් එක තමයි අපිට ආපු පළවෙනි දේ. එතනදිත් අපිට ඕනේ වුණා ඉන්විටේෂන් කාඩ් එකක් කියන්නේ පේපර් එකක් කියන්නේ ලෝකේ කොහේ හරි තැනක ගහක් කැපිලා එන දෙයක් තමයි එන්ඩ් එකේදී පේපර් එකක් බෝඩ් එකක් විතර එන්නේ. නමුත් අපි මේකෙදී අපි පාවිච්චි කරේ සස්ටේනබල් පේපර් එකක්. එතකොට ඒ සස්ටේනබල් පේපර් එකේ අපි ඉන්ක්ලූඩ් කරා QR කෝඩ් එකක්. මොකද ඒ QR කෝඩ් එක ස්කෑන් කරාම ඒ ගෙස්ට පුළුවන් වෙබ් පේජ් එකකට ගෙස්ව ඩිරෙක්ට් වෙනවා. ඒ වෙබ් පේජ් එකේදී අපි ගයිඩ් කරන මොකක්ද අපි මේ වෙඩින් එකේ කරන්න යන කන්සෙප්ට් එක කියලා. रहे ना कुछ भी दरमियां मिटे ये सारी दूरियां संगवाගෙන බැින්න ආදර යෙන්නු බෙලඟට අපේ දෙන රෙජිස්ට්‍රේෂන් එක මුදුමාරු කර ගැනීම ඔක්කොම අපි අවුට්ඩෝර් කරලා ඊට පස්සේ ලන්ච් එකේ ඉඳන් ඉතුරු ටික තමයි අපි ඉන්ඩෝර් විදියට ප්ලෑන් කරේ. ඒකෙදිත් අපි බලාපොරොත්තු වුණා අපේ දෙන ගෙස්ලාට අලුත් අත්දැකීමක් ලබා දෙන්න. මොකද ඉන්ස්ට්‍රුමන්ට් පැත්තෙන් අපි හිතුවා ඒක අලුත් අත්දැකීමක් වෙයි කියලා. මටම ආද හිමි වෙලා මගේ තුරුලේ උණුසුමට ඔබ ටීම් එකට 2 ස්ට්‍රක්චර්ඩ් කේක් එකක් තමයි අපිට තිබ්බේ. ඒකෙත් අපේ කන්සෙප්ට් එක ගැලපෙන විදියට කේක් එකක් හදලා දීපු එක හරිම රසයි. සහ එයා ලෝකලි සෝස් ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරලා අපට ගැලපෙන අලුත් දෙයක් අපේ ගෙස්ලත් ගොඩක් කැමති වුණා කේක් එකට. I am the one for you. You are the one for me. 'Cause baby all you do is bring out what is best in me.
ඉන්ස්ට්‍රුමන්ට් එක වෙලාවේදී අපි ගෙස්ලට තැඹිලි සර්ව් කරා චිල් කරලා ඒක අපි හිතුවා මොකද අවුට්ඩෝර් ඉවෙන්ට් එකක් මෝර්නින් එතකොට ඒගොල්ලන්ට ඒක මියුසිකල් ඉවෙන්ට් එකත් එක්කම රස විඳින්න පුළුවන් අපි ඒක අලුත් කන්සෙප්ට් එක සමීර තමයි අපිට ඒක ඇත්තටම කිව්වේ මෙහෙම කරමු කියලා අපිත් ඒකට එකඟ වුණා ඒක අලුත් වයිබ් එකක් දෙන්න නිසා